ආයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔන්නෝලා හැමදාම වගේ අද සුපුරුදු පාර දෙක තුලා තියෙන SL Tech Tips ඉතින් කියන අලුත්ම වීඩියෝ එකට ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ අලුත් online business එකක් කියන්නේ e-money platform එකක් හොඳ ඒ කියන්නේ කිසිම අවදානමක් වගේම තමයි කිසිම ආයෝජනයකින් තොරව අවම සම්පත් ප්‍රමාණයකින් කරන්න පුළුවන් නියම online platform එකක්. ඒ කියන්නේ ගොඩක් e-money හොයන්න ඒ කියන්නේ නැත්නම් අන්තර්ජාලය හරහා සල්ලි හොයන්න දඟලන කොල්ල කෙල්ලන්ට ගෙන අපු සුපිරිම වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් එකම එක එල්ලීමක් කරනවා ඔයාලගෙන්. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා අපේ channel එක subscribe කරලා bell එක click කරලා all දාලා තියාගන්න. එතකොට අපි අලුත්ම වීඩියෝ දාපම ඔයාලට ඒක ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් අපි වැඩ ගත නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉස්සල්ලාම අපි කොහොමද මේකට යමු වෙන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම ඔයා කරන්න ඕන ඔයාගේ Chrome app එකෙන් ගිහින් මේ වගේ www.alami.com contributor කියලා search කරපුවම මේ වගේ උඩින්ම එන link එක touch කරන්න ඕනේ. ඉතින් මෙහෙම touch කරපුවම interface එකක් එනවා. මේ වගේ interface එකක් එනවා. ඒක යම් කිසි වෙලාවක් යනවා mobile phone එකකින් කරනවා නම් ඔයා load ඉන්න ඉතින් මම මේ කරන්නේ mobile phone එකකින් හින්දා මේක ඔයා පුළුවන් නම් desktop site වලට මාරු කරගන්න. මොකද එතකොට ඔයාලට අහන විස්තර ඉතාමත් හොඳට ෆීල් කරන්න ලේසියි. ඉතින් මම මේ වගේ ඉතින් ඒක මගේ ෆෝන් එකෙන් කරන්නේ තමයි ඒක desktop site එකට මාරු කරගන්නවා. ඉතින් ඒකට යම් කිසි වෙලාවක් කරනවා. ඉතින් මේ වගේ interface එකක් ඇවිල්ලා අන්තිමට එනවා මේ වගේ අපිට ෆීල් කරනවා අපේ personal detail ටික. ඉතින් මේ වගේ තමන් become contributor. ඉතින් මේ වගේ become contributor කියලා එකක් ඇවිල්ලා තමන්ගේ first name එක last name එක වගේ දේවල් පුරවන්න දෙන. ඉතින් ඒකට ඔයා මොන නමින්ද ඉදිරිපත් වෙන්නේ කියලා ඉතින් ඔයාගේ first name එක සහ last name එක දීලා ඒ වගේම තමයි මෙතන email එක කියලා ඉතින් ඔයාගේ බලංගු email ලිපිනය ලබා දෙන්න. ඉතින් ඊට පස්සේ email එකේ password එකත් යටින් ඉල්ලනවා. ඉතින් ඒ email එකේ password එක කියන්නේ හොඳ strong password එකක් දෙන්න ඔයා ඒකට. ඉතින් මෙන්න මේ විදිහට ඒ password එකත් ඔයා හදා ගන්න ඕනේ. මොකද මේ password එක අංක සහ අකුරු වලින් ඒ කියන්නේ අංක සහ අකුරු වලින් සමාන දෙයක් වෙනවා. හොඳ strong password එකක් දීලා ඉතින් මේ වගේ එන වගේ phone number එක දෙන්න. ඉතින් මෙතන මේ තියෙන තැන වගේ phone number එක දෙන්න ඕනේ. ඉතින් මෙතන ඔයා පාවිච්චියට දෙන්න නැත්නම් ඔයා දැන් පාවිච්චි කරන phone number එක දෙන්න වගේ බලා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට වගේ phone number එක දුන්නාට පස්සේ යටින් එනවා ටික් තුනක් දාන්න photography agency සහ student කියලා. ඉතින් ඔයා ඒකට දාන්න photographer කියන එක. මොකද student කිව්වම ඔයාගෙන් යම්කිසි තොරතුරු ප්‍රමාණයක් කියනවා. ඔයාගේ student code එක වගේ දේවල් ඒක වැඩ වැඩි හින්දා photographer කියන එක දාලා ඉතින් about කියන about you කියන්නේ තමන් ගැන පොඩි හැඳින්වීමක්. ඉතින් ඔයා ගැන පොඩි හැඳින්වීමක් මෙතනින් දෙන්න. ඉතින් ඔයාගේ නම දාලා ඔයා photographer කෙනෙක් කියලා එයාලට දැනුවත් කරන්න ඕනේ. ඉතින් මේ පොඩි හැඳින්වීම කරාට පස්සේ ඊට පස්සේ අපිට එනවා යම් කිසි හැඳින්වීමක් ඉතින් කරන්න මෙතන කරන්න hello my name is කියන වගේ නම දාලා මේ විදිහට පොඩි හැඳින්වීමක් කරන්න. එතකොට ඔයාගෙන එතකොට පොඩි විස්තරයෙන් එයාලා තේරුම් ගන්නවා හරි ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් ඔයාගෙන පොඩි විස්තරයක් කරන්න තමයි තියෙන්නේ. මේක පස්සේ තියෙන එකේ මේ පොඩි ටික් ටික දාගෙන මේ තියලා contributor කියන එක ටච් කරාට පස්සේ එනවා මේ වගේ address line ටිකක් දෙන්න. ඉතින් අපේ address line ටික සම්පූර්ණයෙන් පුරවලා නැහැ. ඉතින් ඒකේ company කියන එකට photography කියලා දාලා address line first එකට ඔයා ඉන්න පළාත දාලා address line 2 එකට ඔයා ඉන්න district එක දාලා city එකට ඔයා ඉන්න ළඟම city එකේ කියනවා මීගම වෙනවා නම් මීගම කියලා දාලා ඒ වගේම තමයි මේකේ postal code එක දැම්මට පස්සේ මේ වගේ මේ විස්තර ටික පුරව ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ address line දෙද්දී අනිවාර්යයෙන්ම හොඳට බලන්න ඕනේ. ඔයා ඉන්න province එකේ නැත්නම් ඔයා ඉන්න පළාත ඒ වගේම තමයි ඔයා ඉන්න district එකේ වගේම තමයි ඔයා ඉන්න city එකේ කියන ඔය ළඟම city එක අනිවාර්යෙන් දාන්නවා. මීගම වෙනවා නම් මීගම කියලා දාන්න. ඉතින් ඒ ඔයාට මීගම postal code එක හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා ඒක දන්නේ නැත්නම් කෙලින්ම Google එකට ගියා නැත්නම් Chrome map එක පාවිච්චි කරලා ඔයා ඉන්න නගරේ නැත්නම් ඔයා ඉන්න city එකේ නම ගහලා postal code කියලා දාපුවම අනිවාර්යෙන් අංක 5ක එකක් එනවා. ඉතින් ඒ postal code එක ගිහලා එතනින් paste කරන්න. ඉතින් ඊට පස්සේ become a contributor එබුවට පස්සේ ඔයාගේ මේ Alami website එකේ ඔයාගේ තියෙන account එක සාර්ථකව හදන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලපුව එයාට අනිවාර්යෙන් සාර්ථකව Alami website එක තුල ඔයාගේ මේකේ account එකක් හදා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එක අනිත් කොටසෙන් කියනවා කොහොමද අපි තමන්ගේ බැංකුව විස්තර දීලා අපි මේකෙන් earn කරන සල්ලි කොහොමද අපේ බැංකුවට ලබා ගන්න කියලා. ඉතින් මේක අනිවාර්යෙන්ම මේ account එක හදපු ඔයාට දෙන්න දෙන එකම උපදෙස තමයි මේ account එකට හොඳ strong password එකක් දෙන්න. ඒ වගේම තමයි මේකට දාන photos අනිවාර්යෙන්ම හොඳ quality high quality photos එනවනේ. ඉතින් ඔයා mobile photographer කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයා ගන්න photo එක හොඳට edit කරලා දෙපාරක් තුන් පාරක් හරි export කරලා ඒකේ size එක වැඩි කරලා මම හිතන්නේ එක ගොඩක් එහෙම කරපුවාම මේ දෙපාරක් විතර export කරපුවාම photo එකේ size එක වැඩි වෙනවා. ඉතින් edit කරලා ලස්සන photo එක කියන්නේ ඔයාගම content ඔයාම හදපු photo ඔයාම ගහපු photo අනිවාර්යෙන් දාන්න. කිසිම site එකකින් download කරපුවා දාන්න එපා.
විශේෂම දේ තමයි එතකොට මෙයාලා ඔයාලට ඇප්‍රූවල් එක දෙන්න කලින් එලා මේ වෙබ්සයිට් එක අනිවාර්යෙන්ම ඔයාගෙන ඔයාගේ account එක ගැන රිවිව් එකක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසෙන් ඒ සියලුම විස්තර ඔයාලට අනිවාර්යෙන්ම කියලා දෙන්න පොරොන්දුලා. ඉතින් මේ account එක සාර්ථකව හදාගන්න ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගෙනාවා. ඉතින් මේක බලලා එලා මේ වෙබ්සයිට් එක තුළ සාර්ථකව account එකක් හදාගන්න කියලා මම විශ්වාස කරනවා. ඉතින් රැදිසින් අපගේ YouTube channel එක සමගම ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් ඉන්නොත් ඉතින් ආයෙත් ඊළඟ දින අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා.